හෙලෝ යාළුවනේ, ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් හැමදාම වගේ අදත් තවත් ලස්සන vlog එකක් ගෙන තින්නේ. ඉතින් අද vlog එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම අනිවාර්යෙන්ම bell icon එකත් click කරන්න. එතකොට තමයි මං දාන අලුත් videos වල notifications ඔයාලට එන්නේ. ඉතින් එහෙමනම් එන්න අද මං ගෙන තියෙන ගොඩාක් ලස්සන vlog එක බලමු අපි. විසි 8/5/2023 මගේ ජීවිතයේ ගොඩාක්ම ලස්සනම ගොඩාක්ම සතුටුම දවසක් වුණා එදා දවස. ඉතින් එදා දවසේ උදේවරුවේ තමයි අම්මා කෙවුම් ඕඩර් එකකුත් අරගෙන ඒක හදන්න පටන් ගත්තේ. එදා උදේ පාන්දරම අම්මා කෙවුම් වලට ඕන කරන අමුද්‍රව්‍ය ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. දවල් වෙලාවේ තමයි අපේ get together function එක තිබ්බේ. ඉතින් දවල් වෙනකොට මට ඒකටත් යන්න ඕන වෙලා තිබ්බා. ඉතින් අම්මා කලින්ම හැම දෙයක්ම ලෑස්ති කරගෙන හවස් වෙලාවේදී තමයි කෙවුම් ටික හදන්න පටන් ගත්තේ. ඒත් එක්කම බන් ටිකකුත් හදන්න දීලා තිබ්බා. උදේ පාන්දරම නැගිට ගමන්ම බන් වලට අවශ්‍ය කරන පිටි ටික අනලා තියාගත්තා. හරියටම 4:04 වෙද්දී බන් එක හදලා oven එකේ දාන ප්‍රමාණයට ඩෝ එක ඩබල් සයිස් වෙලා තිබ්බා. එදා දවසේ අපේ ලොකු අම්මගේ දුවට තමයි මේ විදිහට බන් ටිකක් හදලා දෙන්න කියලා තිබ්බේ. එයා ගොඩාක් දවසක ඉඳලා කියලා තිබ්බේ එයාට අවශ්‍ය කරන වේලාවට එයා කියනවා කිව්වා ඒක හදලා දෙන්න කියලා. එදා දවසේ get together function එකක් තිබ්බට මෙයාටත් බෑ කියන්න බෑ. ඒ නිසාම උදේ පාන්දරම බන් ටික හදලා තියලම මං යන්න ලෑස්ති වුණා. මේ විදිහට බන් ටික හදාගෙන ඉවර වෙලා විනාඩි 15ක් එහෙමත් නැත්නම් පැය භාගයක් වගේ වේලාවක් වහලා තියාගන්නත් ඕන. මේ බන් ටික කොහොමද හදාගන්නේ කියලා මම මගේ කලින් වීඩියෝ එකේ හරි විස්තරව දාලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් චෙක් කරගන්න මම link එක description එකේ දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බන් ටික හදාගෙන විනාඩි 15ක් වගේ වේලාවක් මම වහලා තිබ්බා. එදා දවසේ උදේවරුවේ හස්බන්ඩ් ගෙදර හිටියත් එක්කම එයාව එක්කගෙන මම පොඩි ගමනක් ගියා. ඒ තමයි අම්මට කැවුම් වලට අවශ්‍ය කරන තෙල් ටික ගේන්න කියලා අපේ ගමේ පිටිපස්ස තියෙන තෙල් මල්ට ගියා. ඉතින් මේ ෆැක්ටරි එකේ අපිට ගොඩාක්ම පිරිසිදුවට ඒ වගේම පොඩක් මිල අඩුවට පොල් තෙල් ගන්න පුළුවන්. අපිට පොල් තෙල් අවශ්‍ය කරන වේලාවකට අපි මෙතෙන්ට ඇවිල්ලා තමයි පොල් තෙල් අරගෙන යන්නේ. එදා දවසේ ලොකු ප්‍රමාණයකට කැවුම් ටික හදාගන්න ඕන නිසා අපි මෙතෙන්ට ගිහිල්ලා පොල් තෙල් ටිකක් අරගෙන ආවා. ඒත් එක්කම විනාඩි 15කට වගේ වේලාවකින් පස්සේ බන් ටික ආයෙත් ඩබල් සයිස් වෙලා තිබ්බා. ඊට පස්සේ ඒක උඩින් බිත්තර ටිකක් ගාගෙන මං oven එකේ දාලා අරගත්තා. ඉතින් එදා දවසේ get together එකට ගිහින් ආවට පස්සේ අම්මා මේ විදිහට තමයි ගොඩාක් රසට ඒ වගේම ගොඩාක් ලස්සනට කැවුම් ටික හදලා තියලා තිබ්බේ.
අපි හැමෝම දන්නවා ඉස්කෝලේ ගිය කාලේ තමයි අපේ ජීවිතේ ගොඩක්ම ලස්සනම ගොඩක්ම වටිනාම කාලය කියලා. ඉතින් ඒ දවස් ටික අදටත් හිතනකොට හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඉතින් අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයකට පස්සේ අපේ පන්තියේ ළමයි හැමෝම එක්වුණු ගොඩක්ම ලස්සනම දවසක් තමයි එදා දවස. ඉතින් එදා මේ දවස එනකන් අපි මාස 2ක් වගේ කාලයක් බලාගෙන හිටියා. ඉතින් මාස 2කට පස්සේ එදා දවස උදා වුණා. මාරම ලස්සනම සතුටම දවසක් වුණා එදා දවස. ඉතින් හැමෝම ගිය ගමන්ම ඉස්සරලා ෆොටෝස් ගන්න තමයි ලෑස්ති වුණේ. හැමෝම එකතු වෙලා එක් එක් විදිහට ලස්සන ෆොටෝස් එකතු කරගත්තා. අපේ පන්තියේ හිටපු බොයිස්ලා තමයි ගොඩාක්ම දුක් විඳලා ගොඩාක්ම මහන්සි වෙලා මේ ඇරේන්ජ්මන්ට්ස් ටික කරගත්තේ. ඉතින් අපි හිතුවටත් වඩා ගොඩාක්ම ලස්සනට තිබ්බා එදා දවස. ඒත් එක්කම එදා දවසේ අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණු යාළුවොත් එක්ක එක දිගටම වීඩියෝ කෝල්ස් අරගෙන කතා කළා. අපි මේ හෝල් එකට යද්දී හරියටම 12 වගේ වේලාවක් වුණා. ගිය ගමන්ම ෆොටෝස් අරගෙන හැමෝමත් එක්ක කතා කරගෙන ගොඩාක් වෙලාව ඉඳලා හරියටම 2:30 3 වෙද්දී දවල් කෑම එක ගන්න ලෑස්ති වුණා. එදා get together ෆන්ක්ෂන් එකේ ලන්ච් එකට අපි ඕඩර් කරලා තිබ්බේ බිරියානි. බිරියානි එකත් එක්කම චිකන් ඩෙවල් එකකුත් රයිතත් හදලා තිබ්බා. එදා දවසේ වේලාව කොහොමද ගත වුනේ කියලා අපිට හිතා ගන්නවත් බැහැ. වේලාව යන එකත් දැනෙන්නේ නැති තරමටම කය ගහ ගොඩාක් වෙලාවක් හිටියා. ලන්ච් එකත් මේ විදිහට අරගෙන ඉවර වුණාට පස්සේ ඩෙසර්ට් එකක් විදිහට අපි අයිස්ක්‍රීම් අරගෙන තිබ්බා. ෆ්ලේවර්ස් 3කින් අයිස්ක්‍රීම් එකක් අරගෙන ඒක උඩින් කැරමල් දාලා ඒත් එක්කම ස්ප්‍රින්කල්ස් එහෙමත් දාලා ගොඩාක් ලස්සනට හදලා දුන්නා එදා අපි අයිස්ක්‍රීම් එකත්. අපේ පන්තියේ හිටපු යාළුවෝ හැමෝගෙම සල්ලි එකතු කරගෙන තමයි මේ get together ෆන්ක්ෂන් එක අපි ඕගනයිස් කරගත්තේ. සල්ලි දුන්නට පස්සේ එයාලා අපි හිතුවටත් වඩා හැම දෙයක්ම වගේ ගොඩාක් ලස්සනට කරලා තිබ්බා. චූටි දේවලින් පවා ගොඩාක්ම වෙනස්ම විදිහට හදලා තිබ්බා. ලන්ච් එක කාලා ඉවර වෙලා සමහර කට්ටිය කය ගහගෙන හිටියා. සමහර කට්ටිය සොං අහගෙන හිටියා. සමහර කට්ටිය ෆොටෝස් අල්ලගෙන හිටියා. ඒ වගේම සමහර කට්ටිය වීඩියෝස් කැප්චර් කරගෙන හිටියා. මේ වගේ එක එක දේවල් කරද්දී අපි ගියා චෙරි ටිකක් කඩාගෙන එන්න. එතනම තිබ්බා ලස්සනම චෙරි ගහක්. Wait a second. 1, 2, 3.
ඒත් එකම බොයිස්ලා ගිහිල්ලා අපි ඕඩර් කරලා තිබ්බ කේක් එකත් ගෙනාවා. මේ විදිහට ගොඩාක් ලස්සනම චාම් කේක් එකක් තමයි අපි ඕඩර් කරලා තිබ්බේ. එදා ෆන්ක්ෂන් එකේ අපි තීම් එකක් විදිහට චූස් කරගෙන තිබ්බේ ගෝල්ඩ්, බ්ලැක් ඇන්ඩ් ග්‍රේ කලර්. ඉතින් ඒකට මැච් වෙන විදිහට තමයි කේක් එකත් ඕඩර් කරලා අරගත්තේ. කේක් එක ගෙනාවට පස්සේ ආයෙත් හැමෝම වගේ ෆොටෝස් ගන්න පටන් ගත්තා. ඒ අතරතුර බොයිස්ලා ටික දෙනෙක් ඩාන්ස්ත් කරනවා. ඒ අතරතුර හවස් වෙලාවේ ටී පාටි එකට ඇරේන්ජ් කරගත්තා. ටී පාටි එකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ගර්ල්ස්ලා හැමෝම එකතු වෙලා ලෑස්ති කරගත්තා. ඉස්සරලාම පළතුරු ටිකත් කපා ගත්තා. අපේ ක්ලාස් එකේ හිටපු ගර්ල් කෙනෙක් තමයි මේ හැම දෙයක්ම වගේ ඒ කියන්නේ චූටි දේවල් වලින් පවා ලස්සන අදහසත් එක්ක හැම දෙයක්ම වගේ ලෑස්ති කරගෙන තිබ්බේ. කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැති තරමටම එදා දවසේ හැම දෙයක්ම වගේ එයාලා ලෑස්ති කරලා තිබ්බා. ඉතින් මේ විදිහට හැම දෙයක්ම ප්ලේට් කරලා ඉවර වෙලා කේක් එක ගාවින්ම අපි ඒ ටික ඔක්කොම ප්ලේස් කරගත්තා. ඉතින් එදා දවස නම් අපි හැමෝටම වගේ අපි හිතුවටත් වඩා ගොඩාක්ම ලස්සන දවසක් වුණා. get together එක පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකම්ම වෙලාව ගිය එකවත් තේරුන්නේ නැහැ. අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයකට පස්සේ මගේ ලස්සනම යාළුවෝ හැමෝම දැකලා ආයෙත් වෙන වෙනකොට හිතට මාරම දුකක් දෙනුණා. ඇස් වලට කඳුළුත් පිරුණා. ආයෙත් මේ වගේම ලස්සන දවසක් එනකන් අපි හැමෝම ගොඩාක් ආසාවෙන් මග බලාගෙන ඉන්නවා.